समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා සියලු දෙනාටම තෙරුවන් සරණයි මා මාතුකා කරගත් මෙම ජාතක කතාව වන්නේ කාසාව ජාතක කතාවයි. ඔන්න තතීතේ දෙව්දත් තෙරුන් රහතන් වහන්සේ කෙනෙකුට පොරවන්න සුදුසු සිවුරක් පොරවලා මෙම දෙව්දත් තෙරුන්ට බුදුරජාණන් වහන්සේ මෙම කාසාව ජාතක කතාව දේශනා කළ වදාළා. ඔන්න තතීතේ රජගහ නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ එක්තරා කැලයක් තිබෙනවා. මෙම කැලේ ඇත්තු රංචුවක් සිටිනවා. අප මහා බෝසතාණන් වහන්සේ මෙම ඇත්තු රංචුවටම නායකයා වී උපන්නා. ඊට පස්සේ මෙහෙම නායකයා තමන් ඇත්තුත් එක්ක මෙහෙම ටික කාලයක් වාසය කරනකොට මෙම කැලේට වැද්දෙක් එනවා. මේ වැද්දා කරන්නේ ඇත්තුන්ගේ දල කපලා අරන් ගිහිල්ලා විකුණලා ජීවත් වෙන්න. ඊට පස්සේ මෙම ඇද්දල කපන මේ වැද්දා ගිහිල්ලා ඉවර වෙලා මෙහෙම ඇත්තු රංචුව යනවා බලන් ඉඳලා අන්තිමේදී මේ යන ඇතව අල්ලගෙන දල කපා ගන්නවා. මෙහෙම ටික කාලයක් යනකොට ඇත්තු රංචුවේ ඇතා ගානේ ටික දවසකින් ඔක්කොම අඩු වෙනවා. ඊට පස්සේ මෙම නායකයා කරන්නේ මෙම ඉන්න ඇත්තු ටිකත් රැක ගන්න ඕනේ කියලා හිතලා මෙම ඇතා පිටීම පස්සෙන් යනවා. ඊට පස්සේ මේක වැද්දා දැකලා සිවුරක් පොරවගෙන පස්සේ බුදු කෙනෙක් විදියට වාඩි වෙලා මෙහෙම ඉන්නවා. ඊට පස්සේ මෙහෙම ඉන්නකොට මෙම ඇතා බෙහෙම ගිහිල්ලා වඳින්න හදනකොට මෙම වැද්දා සිවුර ගලවලා දල කපන්න පයින්නවා. ඊට පස්සේ එම නායකයා මෙම වැද්දාගේ පිටිපස්සෙන් දුවගෙන එනවා. ඊට පස්සේ මෙම වැද්දා හයියෙන් දුවගෙන යනවා. ඊට පස්සේ මෙම වැද්දාට මෙම ඇතා මෙම වැද්දාට පහර දෙනවා. ඊට පස්සේ මෙම වැද්දා එතනම මිය යනවා. ඊට පස්සේ මෙම ඇත් රංචුව ආයෙත් හොඳින් ජීවත් වෙනවා. අර නායකයා වෙලා හිටියේ අප මහා බෝසතාණන් වහන්සේ. අර වැද්දා වෙලා හිටියේ දේවදත්ත තෙරුන් වහන්සේ. මාගේ ජාතක කතාව මෙතනින් අවසానයි. සෙවණේ කර ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.